back to my YouTube channel. ඉතින් මම හිතනවා ඔයාලා හොඳින් නැති කියලා. ඔන්න මම ප්‍රොමිස් වුණා වගේ මේ අවුරුද්දේ දෙවනි vlog එක බලමුද අපි. අද vlog එක ඕනේ. ඒක අපි පස්සේ බලමු. but මම දන්නවා ඔයාලා දන්නවා කියලා thumbnail එකේ දැක්ක හින්දා. කොහොම හරි ඒ වැඩේට අපිට time තිබ්බේ 3:30. අපි මෙතනට ඊට ගොඩක් කලින් ගියපු හින්දා අපි වෙන වැඩක් ෆස්ට්ලි කරන්න කියලා හිතුවා. ඒ තමයි ඒක ඉස්සරහම තියෙන බෝට් රයිඩ් එකට යන්න හිතුවා. ඇත්තට මේක මගේ ෆස්ට් බෝට් රයිඩ් එක. It's very nice and very funny. ඊට ඒකේ ඔයාලට පුළුවන් ගිහිල්ලා ඔයාලා කට්ටියක් ගෲප් එකක් යනවා නම් ඒකේ ප්‍රයිසස් එන්නලා තියෙන each per person තිබ්බේ 150. මට කියන්න අමතක කරානේ මගේ යාළුවෝ ටික. මේ තමයි මගේ යුනිවර්සිටි එකේ මගේ යාළුවෝ ටික. යාළුවත් එක්ක තමයි අද දවස ස්පෙන්ඩ් කරන්නේ. පස්සේ අපි බෝට් රයිඩ් එක ඉවර කළා. බෝට් රයිඩ් එක අපි එතන පැයක් විතර වගේ ඉඳියා. දැන් අපිට මෙහෙම යන්න බෑනේ මොකද එතන හොඳටම අවුවයි. ඉතින් අපි CCC එකට ගිහලා පොඩ්ඩක් ෆ්‍රෙෂන් අප් වුණා. එතකොට අපේ ටයිම් එකත් ඇඩ්ජස්ට් වෙනවානේ කියලා හිතලා. ඒත් අපිට තව පැය භාගයක් විතර ඉතුරු වුණා හොටෙල් එකට යන්න. කමක් නැහැ කියලා අපි ගියා. ඉතින් කොහොම හරි හොටෙල් එක තියෙන්නේ CCC එකේ 9th floor එකේ. Courtyard by Merit Colombo. ඔයාලත් මේ හොටෙල් එකට ගිහිල්ලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ බලන්න මොන වගේද කියලා. ඉතින් හොටෙල් එක ගත්තොත් අපි මේකේ කලින් රිසර්වේෂන්ස් දැම්මා. අපේ යාළුවෝ 6 දෙනෙක් ඉඳියා. එක්කෙනෙක්ට එන්න බැරි වුණා. 5 දෙනයි ගියේ. ඉතින් ඔයාලගේ මෙම්බර්ස්ලා 4කට වැඩි වුණොත් ඔයාලට ඩිස්කවුන්ට් එකකුත් එයාලගෙන් හම්බ වෙනවා. හොටෙල් එක ගන්න ගත්තොත් එයාලගේ ඉන්ටීරියර් ඩිසයින් එක හරිම ලස්සනයි. ඒක වගේම ඒකේ වයිබ් එක අහසයි පූල් එකයි එකම සමානව තියෙන්නේ. ඒක හරිම ලස්සනයි. ඒක ගිහිල්ලාම බලන්න ඕන. ඔයාලත් ගිහිල්ලා කමෙන්ට් එකක් දාන්නකෝ බලන්න මට. කොහොම හරි හයිට් එක තිබ්බේ එයාලගේ බේරස් කිචන් කියන හෝල් එකේ තමයි. අපි කලින් රිසර්වේෂන් එකක් දාලා ගියපු හින්දා අපිට වෙනමම ටේබල් එකක් තිබ්බා එයාලා අරේන්ජ් කරලා. හයිට් එක ගැන ගත්තොත් එයාලගේ ෆුඩ් කෝනර්ස් 4ක් තිබ්බා. මේ තියෙන්නේ පළවෙනි ෆුඩ් කෝනර් එක. ඒකේ බීෆ් චිකන් ඒ වගේ මීට් ජාති වලින් සෑන්ඩ්විච් තමයි මෙතන ගොඩක් තිබ්බේ. කියන්නේ ලයික් බ්‍රෙඩ්ස් වලින් හදපු දේවල් තමයි මෙතන තිබ්බේ. මේ සෙකන්ඩ් කෝනර් එක මේකේ තිබ්බේ ගොඩක් ස්පයිසිස් දේවල්. පිට්සා රෝල්ස් ඒ වගේ දේවල්. එතකොට ඔයාලා මීට් කන කෙනෙක් වුණාත් එතකොට ඔයාලා වෙජිටේරියන් වුණාත් ඔයාලට එතන ගොඩක් choices තිබ්බා. මොකද මම මීට් කන්නේ නැහැ. මට එතන ගොඩක් වෙජිටේරියන් choices තිබ්බා. ඔයාලට එතනට ගිහිල්ලා ඔයාලට choose කරලා ඔයාලගේ දේවල් කැමති විදිහට එතනින් ගන්න පුළුවන්. ඊට පස්සේ ලයිව් ස්ටේෂන් එකක් තිබ්බා. ලයිව් ස්ටේෂන් එකේ ඔයාලට එබෙලෙම යාලා ෆ්‍රයිඩ් කරලා ෆිෂ් ෆ්‍රයිඩ් කරලා දෙනවා. ඒකත් ඇත්තටම රසයි. උණුවෙන් කන්න පුළුවන් ඉතින්. අපි හැමෝම කැමති අපි කෑමක් කනකොට ටිකක් උණුවෙන් කන්නනේ. ඉතින් එතකොට එතන ලයිව් ස්ටේෂන් එක ලොකු ඇඩ්වාන්ටේජ් එකක්. It's nice. ඒ වගේම අපි හැමෝම කැමති දේකුත් එතන තිබ්බා. හොඳේ අච්චාරු. එයාලගේ අච්චාරු කලෙක්ෂන් 3ක් තිබ්බා. මම try කරේ ගුවාවා එක. ඉතින් මේක තමයි මේ vlog එකේ තියෙන bestම part එක. අපි ගැන කතා කරන වෙලාව. හැබැයි මෙතන ඉතින් අපි ගැන කතා කරනට වඩා අපි නම් කතා කරේ කෑම ගැන. දැන් හොඳටම කෑවනේ. දැන් ඉතින් ඩ්‍රින්ක්ස් එක ඩ්‍රින්ක්ස් කෝන එකක් නෙමෙයි වෙනම ඩ්‍රින්ක්ස්
තිබ්බා යාළගේ ඩ්‍රින්ක්ස් ජාති 6ක් වගේ විතර තිබ්බා. ඊට පස්සේ මේ තමයි අනිත් ලයිව් ස්ටේෂන් එක. ඔයාලට වොෆල්ස්, පැන්කේක්ස් ඔයාලගේ විදියට කස්ටමයිස් කරලා ඔයාලටම හදාගන්න පුළුවන් එතනින්. පුංචි දෙයක්. සමහර ලස්සන කාලේ නැතන් අපි ඇඟිලි කැන බලන් ඉන්නවා කියන එක ඇත්ත නේද? ඔව් ඒක එහෙම තමයි. ඊට පස්සේ මේ අන්තිම කෝණ එක. මේක ඩෙසර්ට් කෝණ එක. මෙතන අයිස්ක්‍රීම් තිබ්බා. අයිස්ක්‍රීම් ෆ්ලේවර්ස් 4ක් තිබ්බා. මම නම් ඒක try කරේ නෑ. කේක් තිබ්බා. ඒකෙත් කේක් ජාති ගොඩක් තිබ්බා. දැන් end of the vlog වලට තමයි යන්නේ. මේ මං ඔයාලට කිව්ව view එක. ඇත්තටම මුළු කොළඹ ඒරියා එක වගේම මෙතනට පේනවා. හරිම ලස්සනයි, හරිම calm. ඉතින් මොනවද ඔයාලට කියන්න තියෙන්නේ? අද vlog එකේ නම් මම නම් වැඩි කතා කරේ නෑ ඔන්න. ඉතින් ළමයෝ අර කිව්වා වගේ ඔයාගේ ඉස්සරහ ලස්සන වෙනකන් ඔයා ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ඉන්න. අද vlog එක ඉවරයි. මම හිතනවා ඔයාලා හැමෝම vlog එක enjoy කරන්න ඇති කියලා. So then I will see you soon with the new vlog. ඉක්මනට vlog එකක් කරගෙන නම් so then bye. ना कुछ पूछा ना कुछ